ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට මේ දිනවලදී පැවැත්වෙන ඉන්දිය ප්‍රීමියර් ලීගයට සහ පාකිස්තාන සුපර් ලීගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යෙදවීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම ක්‍රීඩකයෙකුටම ශරීර යෝග්‍යතා පරීක්ෂණයක් සිදු කොට ඉන් සමත් වන ක්‍රීඩකයින්ට පමණක් එම ලීගයන් දෙකට ක්‍රීඩා කිරීමට අවසර ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. ඉතින් ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙම ශරීර යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමෙන් අනතුරුව මෙම ලීගයන් දෙකෙහි ක්‍රීඩා කරනු ලබනවා. එහිදී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර දෙවතාවක්ම මෙම යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී වුණත් ඉන් සමත් වීමට ඔහුට හැකියාවක් ලැබී නැහැ. ඉතින් එම හේතුව නිසාවෙන් ඔහුට මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීගයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ගිලිහී යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් ඔහුට ඒ සඳහා වන අනුමැතිය ලබා නොදීම හේතුවෙන්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම සිදු කරගෙන යන මෙම යෝග්‍යතා පරීක්ෂණය වළංගු වන්නේ මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුවල සිටින සහ ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් සඳහා සලකා බලන ක්‍රීඩකයින්ට පමණයි. කෙසේ වෙතත් එම නිසාවෙන් කුසල් ජනිත් පෙරේරා කිසිදු යෝග්‍යතා පරීක්ෂණයකින් තොරව මේ වන විට පාකිස්තාන සුපර් ලීගයේ ක්‍රීඩා කරන්නේ ඔහු ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු තේරීමක් සඳහා සලකා නොබලන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කිරීමත් සමගින්. ඉතින් මෙම හේතුව නිසාවෙන් නුවන් තුෂාර අද දිනේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් සිදු කොට තිබෙනවා. ඒ ඉදිරියේදී පැවැත්වෙන කිසිදු ජාතික කණ්ඩායමේ තේරීමක් සඳහා තමාව සලකා නොබලන ලෙසටත් ඔහු ජාතික කොන්ත්‍රාත්තුවෙන් ඉවත් කරන ලෙසටත් ඉල්ලමින් කෙසේ වෙතත් යම් හේකින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණයට එකඟ වුවහොත් නුවන් තුෂාරට කිසිදු ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමකින් තොරව මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීගය හා එක්වීමට හැකියාවක් ලැබෙනවා. ඊට අමතරව බොහෝ දුරට නුවන් තුෂාරව යලිත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තුළ දැක ගැනීමටද නොහැකි වන ක්‍රීඩකයෙක් බවට පත්ව තිබෙනවා. ඉතින් මේ පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වෙන සියලුම තොරතුරු එසේම දැනගන්න subscribe කරලා දිගටම රැඳිලින්න අපේ YouTube නාලිකාවත් සමග. එහෙනම් හැම කෙනෙකුටම සුබ දවසක්.